ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතයට sannivedanaya. ඇල්ෆා UNI විෂුවල් රේඩියෝ තුලින් ඔබේ දැනුමට ඔබේ sannivedana දැනුම දියුණු කරගන්නට ඒ වගේම උසස් පෙළ සත්කාරක වැඩසටහනක් විදිහට දියත් කරන ජීවිතයට sannivedanaya තුලින් තමයි ඔබ අද දවසේදී මුණ ගැහෙන්නේ. ඔබ අහලා තියෙනවද ඉගෙනීම නිසා අපිට දැනුම ලැබෙනවා. දැනුම නිසා අපිට අවබෝධය ලැබෙනවා. අවබෝධය තුළින් අපේ චර්යාවන් වෙනස් වෙනවා. ඉතින් අධ්‍යාපනය කියලා කියන්නේම අපේ හොඳ චර්යාවක්, හොඳ ධනාත්මක චර්යාවක් ඇතිවීමනේ. ඉතින් මේ සඳහා තමයි නිරන්තරයෙන්ම ඇල්ෆා යු ඔබට අත්හැල සපයන්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරන උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂයේ ඉතාමත් හොඳ මාතෘකාවක්. දරුවෝ විශේෂයෙන් ඉගෙන ගන්න කැමැත්තක් දක්වන, ඒ වගේම දරුවන්ට සමහර වෙලාවට අමාරුයි කියලා හිතෙන පාඩමක් ගැන තමයි අපි අද කතා බහ කරන්නේ. ඉතින් මේ සඳහා අපේ වෙනදා වගේම අපේ මැදිරියට ආරාධනා කළා ඒ සඳහා සුදුසුම කෙනෙකුට. එතුමියව ඔබ අඳුරනවා, කලිනුත් අපිට ජීවිතය sannivedanaya තුලින් මුණ ගැහිලා තියෙනවා. ඇය තමයි ශ්‍රීපාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කලනි ඉරෝෂා ධර්මසිරි නීතිඥතුමිය. ඔබතුමියව අපි ආයිබෝන් කියලා පිළිගන්නවා ජීවිතයට sannivedanaya වැඩසටහනට. අයිබෝන් බොහොම ස්තුතියි ආරාධනයට. ඔව්. අපි අද කතා කරන්නේ ආකෘති ගැන. ආකෘති. දැන් ඕනම දෙයකට සැලැස්මක් අවශ්‍යයිනේ. අපි ගෙයක් හදන්න ගත්තත් ඒ ගේ හදන්න මුලින්ම අවශ්‍ය වෙනවා අපිට හොඳ ආකෘතියක්. එහෙම නැත්නම් හොඳ සැලැස්මක්. ඉතින් අර පදනම වැටෙන්නේ ආකෘතිය තුළ. එතකොට මේ sannivedanayටත් ආකෘති තියෙනවා. ඇයි මේ ආකෘති තියෙන්නේ? sannivedanaya මනාව ඉගෙන ගන්නද? දරුවෝ සමහර වෙලාවට අපෙන් අහනවා ආකෘති මොකටද තියෙන්නේ මේ sannivedana විෂය තුල කියලා. ඔව් සුගන්ධි මිස් ඇත්තටම ඔබ ආරම්භයේදී සටහන් කරා අපි ගෙදරක් හදනවා නම් අපිට ප්ලෑන් එකක් අපිට ටික සමීප වචනයක් ගත්තොත් ප්ලෑන් එකක්. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. මූලික පදනම ගොඩනගා. ඒතර sannivedanaya කියන්නේ හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සංකීර්ණ ක්‍රියාවලියේ ස්වභාවය අවබෝධ කරගන්න අපිට ආකෘති අවශ්‍ය වෙනවා. එතකොට අර ඔබ සඳහන් කරන විදිහට ශිෂ්‍යයන් වැඩිපුර කැමති නැති ගතියක් තියෙනවා. මොකද මේක ප්‍රායෝගික ජීවිතයත් එක්ක ඒකාබද්ධ කර ගැනීමේදී යම් අවබෝධයේ තියෙන ගැටලු තත්ත්වයන් තියෙන හින්දා. හැබැයි දරුවනේ ඔබ මතක් කරගන්නකො දැන් ඔබ නිවසක් හදනකොට ඔබ නෙමෙයි අම්මා අප්පච්චි නිවසක් හදනකොට තියෙනවා අපිට ගෙදර ප්ලෑන් එක, ආකිටෙක්චරල් ඩිසයින් එක කියලා තියෙනවා. ඒ වගේම තමයි අපි විශ්වවිද්‍යාලයේදී පර්යේෂණ කරනකොට අපිට තියෙන මයින්ඩ් මැප් එකක්. ඒ කියන්නේ පර්යේෂණ සැලැස්මක්. අපි ඒකට කියනවා සංකල්පීය සැලැස්ම කියලා. ඒ වගේම තියෙනවා වෙනයම් කාර්යයක ඔබ පාසලේ සංවිධානය කරන මාධ්‍ය දින උත්සව තියෙන්න පුළුවන්, තෑගි උත්සව තියෙන්න පුළුවන්, ක්‍රීඩා උත්සව තියෙන්න පුළුවන්. මේ හැම එකේදීම අපි ගලාගෙන යෑම. කොයි විදිහටද මේ වැඩසටහන යන්නේ? අපි ෆ්ලෝ chart එකක් හදාගන්න. මේ හැමතැනම තියෙන කිසියම් ආකෘතියක්. මම වඩාම සරලව කියන්නම් අපි අපේ ගෙවල් වල තියෙන ජනේලයක් ගමුකෝනේ. මේ ජනේල් විවිධ හැඩයෙන් තියෙනවා. එතකොට ඒ සමහර ඒවා ඍජුකෝණාශ්‍ර විදිහට තියෙනවා නේද? සමචතුරාශ්‍රාකාරයට, අර්ධ කවාකාරව විවිධ ආකෘති තියෙනවා. මේ ආකෘතිය පුරවන්න ගන්න අන්තර්ගතය වෙන්නේ ජනේල එක නම් වීදුරු. ඒක මල් වීදුරු, ප්ලේන් වීදුරු විදිහට තියෙන්න පුළුවන්. එතකොට මේ ආකෘතියට ගැලපෙන්න තමයි අන්තර්ගතය සකස් වෙන්න ඕනේ. ඒකම තමයි අර අපි කතා කරපු විදිහට හැම දෙයකම සංකීර්ණ ක්‍රියාවලියේ, ඒ කියන්නේ ආරම්භයේ පටන් ගන්න ඉන්න ක්‍රියාවලියක අවසානයේ කොහොමද වෙයිද කියලා අපි සදාගන්න කාල්පනික දෙයක් තමයි ආකෘතිය කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ගෙයක් හදලා ඉවර වෙන්න අවුරුදු 5ක් 6ක් බිල්ඩින් එකක් හදන්න යනවා නම් ඒක ඉවර වුණාම මෙන්න මෙහෙමයි. ඒකේ දල සටහන. එහෙම නැත්නම් අපි කරන වැඩක දල විශ්ලේෂණය මොකක්ද කියලා අපි ගන්න ආකෘති හරහා. ඒ නිසා අපිට දෛනික ජීවිතේදීත් අපේ පාඩම් වැඩ කටයුතු කරද්දිත් විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට තව ලොකු කාලයක් නැහැ. එතකොට ඔයාලා ළඟ තියෙන්න ඕන පාඩම් සැලැස්මක්. අනිවාර්යෙන්ම. කොයි විදිහටද දැන් ඔබේ ගුරුතුමාණන් ළඟ ටීචර්ස් ළඟ තියෙනවා පාඩම් සැලැස්මක්. සතියකට හදනවා, වාරයකට හදනවා, මාසෙට හදනවා, දින සටහන් කියනවා. මේ හැමතැනම තියෙන කිසියම් ආකෘතිකගත දල විශ්ලේෂණය. එහෙම ගත්තම sannivedanaya ක්‍රියාවලියත් විවිධාකාරයි. සහභාගී වෙන පුද්ගලයන් අනුව වෙනස් වෙනවා, සිදුවන ස්ථානය අනුව වෙනස් වෙනවා, අරමුණ අනුව වෙනස් වෙනවා. ඒ සියල්ලම ගත්තම ඒ පිළිබඳව පූර්ව කථනය කියන දල විශ්ලේෂණයක් විදිහට අපිට බොහොම සරලව ආකෘති හඳුන්වන්න පුළුවන්.
ඔව්. මෙතනදී ඇත්තටම ආකෘති තියෙන්නේ මේ sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය දරුවන්ට ඉගෙනීමට පහසුවක් කරගන්න. ඒ කියන්නේ මෙහි තියෙන අන්තර්ගතීය මූලධර්ම පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහාත් මේක උපයෝගී කරගන්න පුළුවන් නේද? ඔව් අපේ දැන් අපි ගත්තම 12 13 උසස් පෙළ විෂය නිර්දේශය ගත්තම මුල් පාඩම් ටික තියෙන්නේම sannivedana කියන්නේ මොකක්ද? ඒකේ මූලික ස්වභාවය මොනවද? වර්ග මොනවද? ඒත් එක්කම කොයි විදිහටද මේ පණිවිඩය ග්‍රාහකයා ළඟට යන්නේ? ග්‍රාහකයාගෙන් කොහොමද ප්‍රතිපෝෂණය නැවත sannivedayකට එන්නේ? මේක රේඛීය රූප සටහන් මාර්ගයෙන් අර පහසුවෙන් අවබෝධ කර ගැනීම තමයි මූලික අරමුණ. මම අපි අපේ ගුරු මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා මහාචාර්ය විමල් දිසානායකයන් කියනවා එයාගේ එතුමාගේ මානව sannivedana කෘතියේ sannivedanaya හා සම්බන්ධ මූලික අංග ලක්ෂණ කිහිපයක් sannivedana ආකෘති මගින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ sannivedanaya සැබෑ ස්වරූපය වටහා ගන්න උපකාරී වෙන මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් තෝරගෙන ඒ අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය. අන්න ඒක මතක තියාගන්න ඕන දරුවෝ මූලික අංග ලක්ෂණ වල තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය. මේවා sannivedanaya හුදකලා දෙයක් නෙමෙයි. ග්‍රාහකයා, පණිවිඩය, ප්‍රතිපෝෂණය, sannivedakaya, බාධක මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. මෙන්න මේකේ තියෙන ගමන් කිරීම නැත්තම් ලක්ෂණ ටික කියලා දෙන එක තමයි ආකෘති වලින් සිදු වෙන්නේ. ඔව්. ඉතින් මේ විදිහට ආකෘති ගැන සඳහන් කරනකොට උසස් පෙළ විෂය නිර්දේශයේදී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියනි අපිට මූලික වශයෙන් ඉගෙන ගන්නවා පළවෙනි ආකෘතියේ විදිහට ඇරිස්ටෝටල් යන ආකෘතිය. ඇරිස්ටෝටල්ගේ ආකෘතිය. දැන් ඇරිස්ටෝටල් ගැන කිව්වහම මේක පැරණිම ආකෘතියක් කියලා අපිට ඒක ඇසූ සැනින් අපිට දැනෙන්නට පටන් ගන්නවා ඇරිස්ටෝටල්ගේ ආකෘතිය. මේ ඇරිස්ටෝටල්ගේ ආකෘතිය කියන්නේ මොකක්ද? ඒක කොහොමද අපේ sannivedana වපසරියට මේ sannivedana ක්‍රියාදාමයට අපි එක්කාසු කරගන්නේ? ඒ කියන්නේ දැන් අපේ ආකෘති ගත්තම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි රේඛීය සහ රේඛීය නොවන ආකෘති. ඒ කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් සරල විදිහට ඉදිරිපත් කරන්න අපේ ආකෘති ගන්නෙ. එතකොට ඇරිස්ටෝටල් ආකෘතිය රේඛීය ආකෘතියක්. එතනදි වෙන්නේ sannivedakaya සහ ග්‍රාහකයා අතර ක්‍රියාවලිය ඒකපාර්ශ්විකයි. ඒක එක පැත්තකින් ගලා යෑමක් තියෙන්නේ. දැන් මුල් කාලේන අපේ ඉගෙනීම් ක්‍රියාවලියේදී අපි කරේ ගුරුතුමා හෝ ගුරුතුමිය කියන දේ අහගෙන ඉන්නවා. අපේ ප්‍රතිපෝෂණයක්වත් අපි ලබා දෙන්නේ නැහැ. හැබැයි දැන් තියෙන sannivedana අපේ තියෙන අපි දැන් ඉන්න මේ සංස්කෘතිය ඇතුලේ අතත්ත්වයේ ලෝකයේ තුල තොරතුරු යුගයේ තුල ග්‍රාහකයා එහෙම නිකන් ඉන්න කැමති නැහැ. එයාත් එයාගේ අදහස් ඉදිරිපත් කරන්න කැමති, එකතු කරන්න කැමති. ඒ නිසා ඇරිස්ටෝටල් ආකෘතිය ඇත්තටම අපිට ගන්න වෙන්නේ මුල් කාලීනව කවිකොල කියලා තිබුණා. එහෙම නැත්නම් අපි ගත්තොත් අපේ ඓතිහාසික කාරණාත් එක්ක අනගාരിക ධර්මපාලතුමා වැනි දේශකයන් පානදුරවාදී වගේ තැන්වලදී උනේ දේශකයන් විසින් තමන්ගේ දැනුම අත්දැකීම කුසලතා හෝ යම් දෙයක් වාචික හෝ දෘශ්‍ය මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. එතකොට ග්‍රාහක කණ්ඩායම ඒක නරඹනවා, අහනවා, දකිනවා. ඒ නිසාම තමයි මේ ආකෘතිය කතකයා කියලා කෙනෙක් ඉන්නේ. එතන sannivedakයෙක් නෙමෙයි ඉන්නේ. කතකයෙක් ඉන්නේ. එතකොට ඒකෙන්ම වචනාර්ථයෙන් මෙනවා මෙයාට තියෙන්නේ වාචික sannivedana ක්‍රමෝපායක් එක්ක කියලා. ඉතින් ඒකත් එක්ක තමයි අහන් ඉන්නේ. සමහරවිට අපේ ගෙදරත් මේක තියෙනවා. අප්පච්චි නම් ගෙදර සියලුම තීරණ ගන්න අම්මා අප්පච්චි නම් අපි සමහරවිට අදහසක් පළ නොකර අහගෙන ඉන්න අවස්ථා තියෙනවා. දඬුවමකදී එහෙම බනිනකොට හරි අහගෙන ඉන්නවනේ. ඒ වෙලාවල අපි ඒ දේ අහගෙන ඉන්න එකක් තමයි තියෙන්නේ. සමහර අවස්ථාවල අවමංගල අවස්ථාවල හා මංගල අවස්ථාවල කතා පවත්වන ඒවා තියෙනවනේ. ඒ කියන්නේ අවමංගල සභාවක්, මංගල සභාවකදීත් එහෙම නැත්නම් බණ දේශනා කිරීම තුළ තාමත් මේ අහගෙන ඉන්න අපි ගරුතර ස්වාමීන් වහන්සේලා කතකයාගේ භූමිකාව තමයි ඇරිස්ටෝටල් ආකෘතිය තුළ ඉදිරිපත් කරන්නේ. මංගල සභාව තුලත් දැන් නම් ඒ චාරිත්‍ර ටික වියකිමින් යන්නේ. නමුත් කතා පවත්වනවා. අවමංගල උත්සවයකත් පැමිණියට ස්තුති කිරීම වගේ දේවල් ಗುಣකතන වෙලා තියෙන්නේ මේ ඇරිස්ටෝටල්යානු ආකෘතිය තුළ. මොකද මේ ආකෘතියේ ප්‍රධාන වශයෙන්ම කතකයාගේ ඉන්නවා, එයාගේ කතාව තියෙනවා, ග්‍රාහකයෝ ඉන්නවා. ඒකින් ඒ අහගෙන ඉන්න කෙනා තුළ බලපෑමක් ඇති වෙනවාය අපි විශ්වාස කරනවා. ඒක ධනාත්මක හෝ ඍණාත්මක වෙන්න පුළුවන්. කෙසේ නමුත් අර කතාව අහගෙන ඉඳලා බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇද අර නිෂ්ක්‍රීය බලපෑමකුත් වෙන්න පුළුවන්. නිකන් ඔය සමහර දරුවන්ට පන්ති කාමරේදී වැඩ කරන්න නැති නිසා ටීචර්ස්ලා බනිනවා වෙන්න පුළුවන්. සමහර ටික එක වචන ටිකක් විතරක් වෙන්න පුළුවන්. එයා ගන්න ප්‍රතිඵලයක් නැති වෙන්නත් පුළුවන්. සමහර දරුවෙක් ඒක අහලා හැදෙන්නත් පුළුවන්. සමහර කෙනෙක්ට දුක හිතලා අඬන්නත් පුළුවන්. චර්යාව වෙනස් වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මම කියන්නේ අපිට දෛනික ජීවිතයේදී සාමාන්‍යයෙන් පෙරලා ප්‍රතිඋත්තර නොදෙන තැන්වල දකින්නට තියෙන ක්‍රමයක් විදිහට තමයි ඇරිස්ටෝටල් ආකෘතිය හඳුනා ගන්න පුළුවන්. ඔව්, ඊටාම හොඳ පැහැදිලි කිරීමක්. මොකද දැන් දරුවෝ සමහර වෙලාවට මේ උදාහරණ ලියන්න අවශ්‍ය වෙනවනේ. මේ උදාහරණවලදී දරුවන්ට හිතා ගන්න බෑ මොනවද උදාහරණ දෙන්න. ඔබතුමිය හොඳ උදාහරණ සඳහන් කළා. දැන් විවාහ මංගල උත්සවයකදී කතාවක් පවත්වන එක, අවමංගල උත්සවයකදී කතාවක් පවත්වන එකදී ඔය කවිකොල සම්ප්‍රදාය මේවා අහගෙන ඉන්නවා. ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉතින්
වේදකින් කතිකයාගෙන් පටන් අරන් බලපෑම දක්වා යන මේ ඇරිස්ටෝටල් ආකෘතිය තුළ ඔබට පුළුවන් දරුවනි මේ උදාහරණ සහිතව ප්‍රශ්න පත්‍රයට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මොකද ප්‍රශ්න පත්‍රය තුළ මේ ආකෘතිය ඔස්සේ උදාහරණ බලාපොරොත්තු වෙනවා නේද ජ්‍යෙෂ්ඨ අනිවාර්යයෙන්ම කතිකාචාර්යතුමනි? මොකද එක හොඳ ප්‍රශ්නයක් සුගන්ධිමිස්. දැන් අර අපේ ළමයි පුරුදු වෙලා තියෙනවා කටපාඩම් න්‍යායෙන් හරි අහන පොඩි දෙයට විතරක් උත්තර දෙන්න. හැබැයි sannivedanaya කියන්නේ ප්‍රායෝගික විෂයක්. අනිවාර්යයෙන්. ඒ ප්‍රායෝගික විෂය අපි තියරි කරුණු න්‍යායාත්මක කරුණුත් එක්ක ප්‍රායෝගික කරුණු සම්බන්ධ වුනේ නැත්නම් පැහැදිලි කරන්න බෑ. ඉතින් ඔබේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ නම් තියෙන්නේ ඉරිගහන්නනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ හැරුණකොට ඉතුරු ප්‍රශ්න තුනම ලකුණු 4 8 ලකුණු 8 12 16 එන ප්‍රශ්න වලින් අන්තිම ප්‍රශ්න දෙක තනිකරම උදාහරණ එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ දරුවගේ අවබෝධය කොච්චරද කියලා බලන එක තමයි නිපුණතාව සහ නිපුණතා මට්ටම් වල තැගීම් තක්සීරු කරන්නේ තරමුණ වෙන්නේ. ඒ නිසා ප්‍රායෝගික උදාහරණ එකතු කරන්න. දැන් ඇරිස්ටෝටල් ආකෘතියම තමයි විශාල මැතිවරණ වේදිකාවල තියෙන්නේ ඒකම තමයි. සමහරවිට ප්‍රතිපෝෂණයේ විදිහට අත්පොල සංදීම හරි හූ හඬ තැලීමක් තියෙන්න පුළුවන්. ඔව් දරුවනි අපි දැන් හොඳින්ම වටහා ගත්ත ඇරිස්ටෝටල් ආකෘතිය පිළිබඳව. මේ ඇරිස්ටෝටල් ආකෘතියේදී උදාහරණ සහිතව ඔබ කොහොමද ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඕනි කියන පිළිබඳව අවබෝධයක් ඔබට ලැබුණා. ඒ වගේම තමයි අපිට සංවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය තුල ඉගෙන ගන්න තියෙන දෙවැනි ආකෘතිය තමයි හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ ආකෘතිය. හැරල්ඩ් ඩී ලැස්වෙල් දැන් බොහෝ දුරට සංනිවේදන විෂය තුලදී කතා බහ කරන චරිතයක් ජනප්‍රිය චරිතයක්. ජනප්‍රියම චරිතයක් තමයි මේ ලැස්වෙල් ලැස්වෙල්. මහත්තයා. එතකොට මේ ලැස්වෙල් හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතියක් ඉදිරිපත් කළා තිනවා. මොකක්ද මේ ආකෘතිය මොකක්ද එකකින් හඳුන්වන්නේ? ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියනි අපි දැනගන්න කැමතියි දරුවෝ අහගෙන ඉන්නවා අපිව. ඔව් සුගන්ධිමිස් දැන් අපි කතා කරා ආකෘතියක් කියන්නේ සංකීර්ණ ක්‍රියාවලිය සරල කරන යම් දල සටහනක්. එතකොට මේ ආකෘති විශේෂත්වය තමයි මේ හැරල්ඩ් ඩී ලැස්වෙල් මහතා දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක්. එතුමා දේශපාලන විද්‍යා දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන ආකෘතියක් මේ sannivedanයට ඇවිල්ලා. මේ ඇවිල්ලා අර අපි කියන්නේ ඉන්ටර්ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් නේ දේශපාලන විද්‍යාවයි sannivedanaya එකතු වෙන තැනකදී තමයි එතුමා පළවෙනි ලෝක යුද්ධයේ භාවිතා කරපු ප්‍රචාරණ විධික්‍රම පිළිබඳ අධ්‍යයනය කළ තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්න. මේක 10 වසරේ ඉඳන්ම sannivedana මාධ්‍ය හදාන දරුවන්ට කටපාඩම් වෙච්ච ආකෘතියක්. අපි කියනවනේ කවරේ කුමක් කුමන නාලිකාවකින් මොන අරමුණකින් කාට කොහොම කියයිද ඒක තමයි ආකෘතිය බවට පත් වෙන්නේ. sannivedanaya කියන ආකෘතිය වෙන්නේ. එතකොට ඒක ගොඩක් ළමයි කැමති ආකෘතියක්. මේ අපිට නිර්දේශිත ආකෘති වලින් ඒක එනවනම් ආසයි කියලා එහෙම එකකුත් තියෙනවා. ඒක ලේසි වගේ ඒක උත්තර ලේසි ලියන්න. වගේ උත්තර ලියන්න. මොකද සංනිවේදකයා සංදේශයේ මාධ්‍ය ග්‍රාහකයා බලපෑම කියන අපිට පේන ටික දෙනා ඉන්නේ. මේකම තමයි දරුවනේ ඇරිස්ටෝටල් ආකෘතියේ ඉන්නේ වෙන නමකින්. හ්ම්. ඒ කියන්නේ මෙයාම තමයි කතකයා කතාව විදියට ඔව්. ඉන්නේ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි තව සපෝටිව් දෙයක් එකතු වෙනවා. කුමන නාලිකාවකින් කවුද මෙතෙන්ද මේක ගෙනියන්නේ? ඒ කියන්නේ එතුමා ප්‍රචාරණ යුද ප්‍රචාරණය භාවිත කරමින් කරන්නේ. එතකොට අපිට කියන හැම එකම ගන්න ඕනද කියන තැන තියෙනවා. අද වෙනකොට අපි මාධ්‍ය සාක්ෂරතාවය මේ මාධ්‍ය අභිසාරීකරණය ඇතුලේ අපි ඉන්න තොරතුරු ලෝකේ පුදුම තොරතුරු ගොඩක් හුවමාරු වෙනවා. මේ තුල සත්‍ය තොරතුරු තියෙනවා, අසත්‍ය තොරතුරු තියෙනවා, නිර්මාතිත තොරතුරු තියෙනවා. අපි කියනවානේ ඩිස්ඉන්ෆර්මේෂන්, මිස්ඉන්ෆර්මේෂන්, දුස්තොරතුරු තියෙනවා. මේවා අපි තෝර ගැනීමේදී අපිට බලන්න වෙනවා මෙයා මේක කියන්නේ ඇයි? මොකටද? අපිට තියෙන සරලම දෛනික දීපේත දේ තමයි ඔබට ඕපාදූප කියන එක තියෙනවානේ. දැන් 10 ශ්‍රේණියේදී ඔබ වෙනම ඉගෙන ගන්න ඕපාදූප දාමේ කියලා. දැන් යම් කිසි කෙනෙක් තව කෙනෙක්ට මේක කියන්නේ ඇයි? සමහරලාට සුගන්ධි මිස්ටර්ත් කියන්න පුළුවන් කවුරු හරි අද ඔයා හරි ලස්සනයි. ඒක අපිට සතුටක් ගෙන දෙනවා. එතකොට ඇයි අය කිහිම කිව්වේ? අපි කියනවනේ අවංකයෙන් කිව්වද? නැත්නම් වෙන මොන හරි අරමුණකින් කිව්වද නේද? එක්කෙනාට සැඟවුණු න්‍යාය පත්‍ර තියෙනවා. සමහරලාට අපේ නරක පුරුද්දක් තියෙනවා. දැකපු ගමන් අනේ ඔයා කෙට්ටු වෙලා. අනේ ඔයා මහත් වෙලා. අයියෝ ඔයා කැත වෙලා. අර පොඩ නෙගටිව් දේවල් ඍණාත්මක. එතකොට අපිට පුළුවන්කමක් එන්න ඕනේ මේ මොන බලපෑමක් අපිට ඇති කරන්නද මේ දේ කියන්නේ කියන එක ඇතුළේ. ඒ කියන දේ සමහර වෙලාවට ඇත්තම නොවේ. ඇත්ත නොවේ. මම කියන්නේ දැන් සැබෑ මාධ්‍ය තුල තියෙන්නේ මැනිපුලේට් මාධ්‍ය විසින් සංදේශ නිර්මාණය කරනවා. සැබෑ මගේ සත්‍ය තොරතුරු නෙමෙයි තියෙන්නේ. මේ තොරතුරු අවකාශයේ පුදුමාතරම් අසත්‍ය නිර්මාණිත දුස්තොරතුරු තියෙන්නේ. ඒක ඇතුලේ අපිට තීරණය කරගන්න පුළුවන් නම් මේ ඇයි මේක කියන්නේ? මොන වගේ බලපෑමක් සඳහාද? දැන් උදාහරණයකට පන්ති කාමරේ ගත්තම ටීචර් කියනවා නම් පේරන්ට්ස් මීටින් එකේදී හරි දරුවගේ වැරදි ඒ කියන්නේ හොඳට.
හොඳට. කිසිදු ගුරුවරයෙක් නරකට කිසිම ළමයට කිසිම දෙයක් කියන්නේ. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕන. අම්මා අප්පච්චි බනිනවා නම් පාඩම් කරන්නේ නැහැ කියලා හොඳට කියන්නේ. හ්ම්. හැබැයි සමහර අපිට ඉන්නවා මිත්‍රයෝ කීප දෙනෙක් ඉන්නවනේ පාව මිත්‍රයෝ කියලාත් ඔව්. ඉන්නවනේ. සමහරට කියන්න පුළුවන් පාඩම් කළාම හරියන්නේ නැහැ. අපි විනෝද වෙන්නත් ඕනේ. ඒ පණිවිඩය අවබෝධ කර ගැනීමේ ශක්්‍යතාවය ඔබට තියෙන්න ඕනේ. සමහරවිට අපිට දුරකථනයෙන් ඒ පණිවිඩය එන්න පුළුවන්. මාධ්‍ය කියන එක සඳහන් වෙන හ්ම්. සමහරට WhatsApp පණිවිඩයකින් ඉමෝජි එකකින් ඉමෝජි කියන එක මම හිතන්නේ ඒ වචනේ ඔබට පැහැදිලි. ඒක හරි ලොකු පණිවිඩයක් දෙන දෙයක් නේ. අදහසට ටෙක්ස්ට් එකට වඩා සමහරවිට ඡායාරූප ඉදිරිපත් කරන්න පුළුවන්. වීඩියෝස් දෙන්නත් පුළුවන්. ඉතින් ඒ තැනදී ඔබ අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕන අපිට මේ මොන බලපෑමක්ද අපිට මෙයා ඇති කරන්න උත්සාහ උත්සාහ කරන්න කරන්න. කිය. ඉතින් අපි දැන් මෙතනදී එකතු කරනවනේ ජීවිතයේ sannivedanaya තුල දෛනික ජීවිතයට කොහොමද මේක එකතු වෙන්නේ කියලා. හොඳම උදාහරණය තමයි මම දකින විදිහට වෙළඳ දැන්වීම. දැන් මාධ්‍යයේ ප්‍රධාන පැවැත්ම තීරණය වෙන්නේ වෙළඳ දැන්වීම එක්ක. නිෂ්පාදක ආයතනවල පැවැත්ම තියෙන්නේ වෙළඳ දැන්වීම තුලින් වැඩි පාරිභෝගික පිරිසක් පාරිභෝජ්‍යකරණයට එකතු වෙලා භාණ්ඩකරණයට එන එක. මාධ්‍යයට තියෙන ඒ වගේ වෙළඳ දැන්වීම විකුණලා තමන්ගේ ගුවන් කාලය නැත්තම් ඉඩ කඩ විකුණලා ඉන්න විකුණා ගැනීම. විකුණා ගැනීම. මේ දෙගොල්ලෝ හරි යාළුවනේ හරිම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන. එතකොට මේ දෙගොල්ලොන්ගේම පාරිභෝගිකයා වෙන්නේ ග්‍රාහක අපි. එතකොට අපි අද ග්‍රාහක පාරිභෝගිකයෙක්. අපි ඇවිල්ලා නිකන් හුදු නිෂ්ක්‍රීය ග්‍රාහකයෙක් නෙමෙයි නිෂ්ක්‍රීය පාරිභෝගිකයෙකුත් නෙමෙයි අපි අද ඇවිල්ලා පාරිභෝගික ග්‍රාහකයෙක්. මාධ්‍ය කර්මාන්තය තුල අපි සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගත්තත් අපි දන්නේ අපේ දත්ත ටික එකතු කරලා එයාලා වෙනම විශ්ලේෂණයක් කරනවා. මෙයා මාසෙකට මේ සුපර් මාකට් එකකින් කොච්චර පරිභෝජනය කරනවද? කොච්චර සමසුදු විනිපි ආලේපන ගන්නවද? කොච්චර ෂැම්පු ගන්නවද? කොච්චර හාල් පිටි අපි දන්නේ නැතුව අපේ දත්ත භාවිත කරනවා. ඒවා පාවිච්චි කරන උදාහරණයකට දරුවනේ දැන් අපි සමාජ මාධ්‍ය අපි ගත්තොත් Facebook page එකේ අපිට කොච්චර අපේ ඇල්ගොරිතම් තුරින් අපිව රීඩ් කරනවද? අනිවාර්යෙන්ම. ඒ අපි කියන්නේ මොකක් හරි දෙයක් තෝරාගත්තොත් එක මොහොතකදී කියවන්න ඒක නිතරම ඒ හා නිතරම සම්බන්ධ එනවා. ඒවා එනවා. නිතරම එතකොට අපිට හිතෙනවා මං එක දෙයයි හෙව්වේ. මම හෙව්ව ලස්සන ගවුමක් නම් ඒ දිගටම ඒව තමයි නේ. ඉතින් මට ඒහා සමාගාමී ඒවා. සමග මට තියෙන අවශ්‍යතාවයට එහා ගිය උවමනාවක් මේ මාධ්‍ය කර්මාන්තය විසින් මට ඇති කරනවා. එතකොට අපි තුල තිබෙන්න ඕනේ මොන බලපෑමක්ද මට මේ ඇති කරන්නේ. එක පැත්තකින් මට උවමනාවක් ඇති කළා මාව පාරිභෝගිකයෙක් බවට පත් කරනවා. මගේ මතවාදය වෙනස් කිරීමට උත්සාහ කරනවා. ඒ නිසා වෙළෙඳ දැන්වීම් වල තියෙනනේ මායාව හා යථාර්ථය. එය ආකෘතියකින් ඉදිරිපත් කරොත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් තැන තමයි හැරල්ඩි ලැස්සෙල් ආකෘතිය සංනිවේදකයෙක් ඉන්නවා ග්‍රාහකයෙක් ඉන්නවා පණිවිඩය තියෙනවා යන channel එකක් තියෙනවා ඒක බිල්බෝඩ් එකක් වෙන්න පුළුවන් පාරේ යනකොට තියෙන හෑන්ඩ්බිල් එකක් වෙන්න පුළුවන් පත්තරේ තියෙන ඇඩ් එකක් වෙන්න පුළුවන් ඕඩියෝ එකක් අපිට රේඩියෝ එකෙන් ඇහෙන එකක් වෙන්න පුළුවන් දැන් තියෙන අස්සන රේඩියෝනේ මේක ඇහුවොත් තව මොන හරි දෙනවා එතකොටනේ අපි අහන්නේ නැත්තම් ටීවී එක වෙන්න පුළුවන් සෝෂල් මීඩියා එතනදී ඔබට එන බලපෑම කොයි ආකාරයද කියලා අවබෝධ කරගන්න පුළුවන් තැනකට මේ ආකෘතිය ගේන්න පුළුවන්. ඔව්. මම හිතන්නේ උදාහරණ ඉතාම පැහැදිලිව දරුවනේ ඉදිරිපත් කළ අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය. මේ මොකද මේ ආකෘතියේ තියෙන සමහර වෙලාවට දරුවෝ මේකෙදී සංනිවේදකයා, සංදේශය, channel එක, ග්‍රාහකයා බලපෑම කියන එක පාඩම් කරලා තියෙනවා. හැබැයි මේක කොයි විදිහටද අපි ඇප්ලයි කරන්නේ. පත්‍රයේදී ඇප්ලයි කරගන්න කියන එක තමයි මෙතනදී අපි වටහා ගන්නට ඕනේ. ඉතින් ඒක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න පත්‍රය තුළ ඔබට මේක අනිවාර්යෙන්ම. කොතරම් ප්‍රායෝගිකව අපේ ජීවිතයට sannivedanaya තුළ යොදා ගන්න පුළුවන්ද කියන කාරණය. ඔව්. තව චූටි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් ආකෘතියක් අහනවා නම් අපිට දෙවෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙක තුන්වෙනි අණු කොටසට වගේනේ ඇහෙන්නේ මොනවාද මේ ආකෘතිය දැන් පළවෙනි එකට ඉදි MCQ අහන්න පුළුවන් මේ ආකෘතිය කාගේද මෙන්න මේක කාගේද උට අපිට තියෙන්නේ නමක් ලියන්න වගේ තියෙන්නේ එහෙම නැත්නම් හැරල්ඩි රැස්වෙලා ආකෘතිය විශේෂත්වය මොකක්ද එක්ක ඒක රේඛීය ආකෘතිය ප්‍රතිපෝෂණය ගැන සඳහන් වෙන්නේ නැති ආකෘතියක් යන කුමක්ද ඇහුවොත් ඔන්න ලියන්න පුළුවන් හැබැයි අපි සෙකන්ඩ් පේපර් එකේ අහන්නේ මේක එකතු කරගන්න හැටි. ඉතින් දරුවෝ බොහෝ වෙලාවට අර රූප සටහනකින් මෙහෙම ඊතල ටිකක් දාලා චුට්ටක් ලියලා දිනනවා. එහෙම නැතුව මේකේ මෙන්න මේක තමයි කියවෙන්නේ කොහොම අපිට තේරෙනවා ප්‍රශ්න පත්‍ර බලනකොට මේක කොයිතරම් දරුවට අවබෝධය ගෙනල්ලාද කියලා. අර ප්‍රශ්න පත්‍රය තුල බොහෝ වේලාවක් ගන්නවා ආකෘති හඳින්න. ඉතින් ආකෘති හැන්නේ නැත්තත් ඒකේ හරය එකෙන් කියවෙන දේ අනිවාර්යයෙන්ම ඔබ ප්‍රශ්න පත්‍රයට ලිව්වොත් ඔබට ලකුණක් ලැබෙනවා. හොඳ ලකුණක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අර මම මේ පාඩමට අදාළ නැත්තත් මම ඔබතුමියගෙන් මේ පොඩි ප්‍රශ්නයක් අහන්න අර ඉමෝජි. දැන් ඒ කියන්නේ දැන් මේ කාලය තුල වැඩි බලපෑමක් තියෙනවාද ඉමෝජියක් ඉදිරිපත් කළාම දැන් අපිට දකින්න බොහෝ වෙලාවට දැන් අපි
මොකක් හරි කමෙන්ට් එකක් දෙනකොට දරුවෝ බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නේ ඉමෝජියක් දාන්න. ඒ කියන්නේ දරුවෝ අර ලියන්න කියන්නේ අපි ප්‍රායෝගිකව පන්ති කාමරේ ලියනවට අමතරව දැන් ඔය සමාජ මාර්ගගතව ලියන්නත් කම්මැලි. කම්මැලි. එතකොට එතනදිත් අපි මොනයම් හෝ ජයග්‍රහණයක් එහෙම නැත්නම් තා දුකක් විශේෂ කනගාටුවක් කාරණයක් දැම්මහමත් අර ඉමෝජියක් තමයි දාන්නේ. දාන්නේ. ඒක හොඳ හොඳට ප්‍රශ්නයක්. මගේ පිළිතුර දීර්ඝ වෙයිද දන්නේ නැහැ. දැන් අපි දන්නා සුගන්ධමිස් අපි sannivedanaya ගත්තම non verbal අපි අවාචික sannivedanaya තියෙනවා. ඒක අපිට වෙහෙසකාරී නොවන විදිහට මගේ මුහුණ ඉරියව් වලින්ද gestures මගේ හසුරු කුසලතා ඕන දෙකින් දෙන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍ය තුල මේ අතත්තේ sannivedanaයේදී ටයිප් කරන්න ලියන්න කම්මැලි ළමයි. ඔව්. දැන් ඉන්න ළමයි කැමති voice note එකක් දාන්න. ඒකටම වොයිස් නෝට් එකකින් රිප්ලයි කරන්න ඒව අහන්න බැරි තැන් තියෙනවා අපිට. එහෙමනම් ලේසිම දේ තමයි අර අපිට ඒ ප්ලැට්ෆෝම් එකෙම දීලා තියෙනවා දුකට, සතුටට, විහිළුවට, උපහාසයට දෙන්න විවිධ රූප. එහෙම නැත්නම් අපි විසින් නිර්මාණය කරගන්නවා. GIF ස්ටිකර්ස් හදනවා. විහිළුවට ලක් වෙනවද මේක සතුටද දුකක්ද කියලා. අර ඒකෙන් අපිට අර අපි කියනවානේ ඡායාරූප කලාවේ වචන 1000කින් කියන්න බැරි දේ එක ඡායාරූපයකින් කියන්න පුළුවන් කියන එක අර අපි කියන්නේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එක පැත්තේ පොඩි ඡායාරූපයක් දානවා. දැන් දුකයි නම් අඬන මූණු ටිකක් දානවා. ගොඩක් දුකයි නම් හොඳටම කඳුළු වැටෙන මූණු ටිකක් දානවා. ඒක විහිළුකාරී වගේ නම් hina වෙන එකෙත් තියෙනවා ඉමෝජි වල. උදාහරණයකට WhatsApp ගත්තම Meta AI එකෙන් දීලා තියෙනවා hina වෙන එකේ ස්වරූප රසක්. කිහිපයක්. ආදරණීය හිනාවේ සිට උපහාසය දක්වා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ ජෙනරේෂන් එක දැන් අහන් ඉන්න දරුවෝ තරහ වෙයිද දන්නේ නැහැ. මේ Gen Z ජෙනරේෂන් එක මේ මාධ්‍ය පරිහරණය කරනවා. දැන් මාස් කියන සංකල්පය නෑනේ. දැන් ඩිමැසිෆිකේෂන් නිර්මාධ්‍ය බහුජනීකරණයක් තියෙන්නේ. අපේ ජෙනරේෂන් එක තමයි මේ මැසිෆිකේෂන් මාධ්‍යත් එක්ක විශාල ග්‍රාහකයක් කියන්නේ මේ ලාර්ජ් ඔඩියන්ස් එකක් එක්ක ගනුදෙනු කරේ. දැන් දරුවෝ හරිම ලිමිටඩ් ඒරියා ඒ සර්කල් එක හරි පොඩි. දැන් පර්සනල් කාස්ටින් තියෙන්නේ. එයාලට තියෙන්නේ ඉන්ටර්පර්සනල් කමියුනිකේෂන් තැනක්. අපි තායිලන්තෙත් පහුගිය දවස්වල දකින්නනේ මේ Gen Z ජෙනරේෂන් එක රටේ කොතරම් කලබගෑනියක් ඇති කරනවද මිනිස් සංහාරයක් ඇති කරලා අරගලයක් ඇති කරලා අධිකරණ නියෝගයක් ආපස්සට හරවනවා අපිට ආය සමාජ මාධ්‍ය ඕන කියලා. මොකද එයාලා ඒකේ දකින්නෙම ඒකේ නෙගටිව් ඉම්පැක්ට් එකක් දකින්නේ. එයාලගේ sannivedana අවකාශය හරිම සීමා සහිතයි. ලිමිටඩ් සර්කල් එකක් ඇතුලේ එයාලට කතා කරන්න තියෙන තැන. එයාලා බාහිර සමාජෙත් එක්ක ගනුදෙනු අඩුයි. එතනදිත් බලන්න එයාලගේ තියෙන ඔය ඉමෝජි පාවිච්චි කිරීම, ඡායාරූප කට් කරලා අන්න ඒ වගේ කොටසකට යන්නේ. මම එතන ගොඩාක් නිර්මාණශීලීත්වයට වඩා පහසුව තමයි එතන. අර අපි ක්ෂණික ආහාර ක්ෂණිකයිනේ දැන් ලෝකේ. පණිවිඩයත් ක්ෂණික වෙලා තියෙන තැනක් විදිහට මම දකිනවා. මේ නිර්මාණාත්මක භාවයත් ක්ෂණික වෙලා ක්ෂණික වෙලා. ඇත්තටම දැන් නිර්මාණශීලී භාවයට අපේ දරුවෝ පොත්පත් කියවනවා හරි අඩුයි රචනයක් ලියන්න ගත්තත් හරිම මේ අර AI එක්කනේ වැඩ කටයුතු වෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් මේ පාසලේදී ළමයින්ට රචනා ලියනවා දෙනවා හැරෙන්න ගෙදරදී දරුවන්ට රචනා ලියන්න දීලා වැඩක් නැහැ. මොකද සමහර වෙලාවට පන්ති කාමරයක් ගත්තොත් 40න් 30ක විතර 25ක විතර සමානයි. මොකද ඒක ඒගොල්ලෝ Google මාර්ගයෙන් නැත්තම් රචනාව හොයාගෙන ඒ කියන්නේ හිතන්නේ නැහැනේ. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මං හිතන්නේ ලෝකයේටම තියෙන ගැටලුවක් තමයි අපිට නව අදහස් නැතිකම. ඔව්. අදහස් වල හිඟයක් තියෙන්නේ මේ. අදහස් ඉදිරිපත් කරන්න ලේසි. පහසුව තමයි හැමතැනම හොයන්නේ. ඉතින් මේ පහසුව අපිට තව දවසක අනාගතයේදී අපේ සංකීර්ණ අපහසුවකට අපිව ගෙනෙයි කියලා තමයි යන්නේ මේ sannivedana පහසුව තුල. අනිවාර්යයෙන්ම. ඉතින් මේක අර අපේ ආකෘති වලට බැහැර වුණත් අපේ ආකෘති වලට අදාළ නොවුණත් මට හිතුණා මේ ප්‍රශ්නේ යොමු කරන එක හොඳයි කියලා. මොකද අපි උසස් පෙළ දරුවෝ අහගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා නෑ සුගන්ධ මිස් මේක අපිට එකතු කරන්නත් පුළුවන්. අපි අවසානයේදී කතා කරමු අර අපේ මේ පාඩමේ නැතත් මේ අපි කතා කරන තුන්වෙනි පාඩමේ තුන නිපුණතාවයනේ ආකෘති. හැබැයි ඊට කලින් අපිට හම්බ වෙනවා තව විශේෂ ආකෘතියක් හබ් ආකෘතිය. එතනදී අපි මේක එකතු කරලා කතා කරමු. අනිවාර්යයෙන්ම. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ආකෘතියක් තමයි ෂැනොන් සහ වීවර් ආකෘතිය. දැන් මේක ඇහුවාම දරුවෝ බොහෝ දෙනෙක් දන්නවා මේක ගණිතමය ආකෘතියක් කියන එක නම් ඔලුවට ගිහිල්ලා තියෙනවා. මොකක්ද මේ ගණිතමය ආකෘතිය? ඒක කොහොමද අපි sannivedanayත් එක්ක ගලප ගන්න කියලා අපිට පහදලා දෙන්න ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය. එතකොට මෙතන ගණිත මේ දෙන්න නම ක්ලොඩ් ෂැනන් සහ වොනර් වීවන් කියන ඇමරිකානු ගණිතඥයන්. එතකොට එයාලා අර හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ දේශපාලන විද්‍යා දැනුම සහ ප්‍රචාරණ විදිවලට එහා ගිය ඔවුන් අර ඉංජිනේරුමේ තාක්ෂණය ඔස්සේ බලනවා මේ පණිවිඩයක් හරියටම ග්‍රාහකගත කරනකොට ඇතිවන බාධා මොනවද කියලා. විශේෂයෙන්ම මේ බාධා ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි අත්දකින්නවනේ අපි Zoom තාක්ෂණයෙන් වැඩසටහනක් කරන්න ගියත් අපිට සිග්නල් ඉෂුස් එනවා.
අර්ථ බාධක තියෙන්න පුළුවන්, මාධ්‍ය බාධක තියෙන්න පුළුවන්, සංදේශ විවිධ බාධක තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේවා ගැන පළවෙනි වතාවට කතා කරන්නේ මේ දෙන්න. අනිත් විශේෂ කාරණේ තමයි මේ sannivedanaya යන්ත්‍ර මගින් කරනකොට මිනිසා සහ sannivedanaya අතරට එන යන්ත්‍රයේ තියෙන බලපෑම තමයි මේ දෙන්න කතා කරේ. හ්ම්. අපි කලින් කතා කරපු ඇරිස්ටෝටල් සහ ලැස්වෙල්ගේ තිබුණේ තනිකරම මානව sannivedana කර්තව්‍යයක්. මේ දෙන්න තමයි මෙතෙන්ට යන්ත්‍රය කියන කාරණේ එකතු කරන්නේ. මොකද අපි ගල් යුගයේ ඉඳලා ඉන්දියානු යුගයෙන් ගොවි යුගයට ඇවිල්ලා කාර්මික යුගය තුල අපේ චර්යා රටාව සිතන පතන විදි වෙනස් වෙනවා. ඉතෙක් අපි පැපිරස් පත්‍රවල මැටි පුවරුවල වැලි පිල්ලේ ලියපු පණිවිඩය අපිට මුද්‍රණය කරන්න හැකියාව ලැබෙනවා එකම දේ පිටපත් ගණනාවකට. ඔන්න අපි පහසුව ආරම්භ කරපු තැන. ඒත් එක්කම අපි මෙතෙක් තිබුණු සංකීර්ණ අපහසු කාලයේ වැය වෙන sannivedana කර්තව්‍යයන් පහසු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නිකලෝ ටෙස්ලා ඇතුළු පිරිසෙන් මාකෝනිලා රේඩියෝ එක හොයාගත්තම අපිට ලියන්න කියන්න කරදරයක් නැහැ. අහගෙන හිටියනම් ඇහෙන මාධ්‍යයට අපි කැමති. ඊට පස්සේ අපිට අහලා විතරක් බැරි වෙනවා අපේ පළවෙනි sannivedana අත්දැකීම දෘශ්‍ය sannivedana අපි අල්ටමීරා ලැස්කෝ ගුහාවල දකින දේත් එක්ක අපි ඔඩියෝ විෂුවල් ශ්‍රව්‍ය දෘශ්‍ය විදියට අපි රූපවාහිනියට කැමති වෙනවා. අද YouTube වේවා සෝෂල් මීඩියා වේවා මේ දෙකම තියෙන නිසා තමයි මේක ඇතුලේ අපි කටයුතු කරන්න බොහොම කැමති. එතකොට එතනදී ඇති වෙන යන්ත්‍ර සහායකද මේ යන්ත්‍රත් එක්කනේ මේක වෙන්නේ. මොකක් හරි ටූල් එකක් තියෙනවා. පත්තරයක් වෙන්න පුළුවන්, රේඩියෝ එක වෙන්න පුළුවන්, ටීවී එක වෙන්න පුළුවන්, ෆෝන් එක වෙන්න පුළුවන්. ශබ්ද වාහිනී යන්ත්‍රයේ මයික්‍රොෆෝන් වෙන්න පුළුවන්. මෙන්න මෙතනදී ඇති වෙන බලපෑම තුලින් පණිවිඩයට වෙන හොඳ සහ නරක තමයි දෙන්න කතා කරන්නේ. එතකොට එතනදී විශේෂයෙන්ම අර කලින් තිබුණ එකේම තියෙන උදාහරණයකට තොරතුරු මූලාශ්‍රය තියෙනවා, සංදේශය තියෙනවා, මේක ගන්න කෙනා ඉන්නවා, ඒ වගේ මේක යවන තැන ට්‍රාන්ස්මීටර් එක කොයි විදිහද කියන එක තියෙනවා. අපි දැන් YouTube channel එකක් කරත්, මයික්‍රොෆෝන්ස් වලින් කතා කරත්, පාසලේදීත් ඔයාලට මේ අත්දැකීම ඇති. අපි ගත්තොත් මාධ්‍ය දින ප්‍රයිස් ගිවින් වලදීත් අපි බලනවා සවුන්ඩ් චෙක් කරලා. මේක ඇහෙනවද? එහෙම නැත්නම් ජාතික ගීය හරියට වාදනය වෙනවද? මේක හැමෝටම ඇහෙනවද? මේ පණිවිඩය කොහොමද යන්නේ? අපි කොච්චර ඒක අපි ඉතාම සුපිරි ගණේ වැඩසටහනක් කරත් අපේ පණිවිඩය ගෙන යන යන්ත්‍රවල අඩුපාඩු තිබුණොත් අපිට ඒක ග්‍රහකගත කරන්න අපහසු වෙනවා. ඉතින් ඒ ගැන ඉතා හොඳින් කතා කරපු දෙන්නෙක් තමයි ක්ලෝඩ් ෂැනන් වොරන් වීව. එතකොට එයාලගේ ප්‍රධාන දෙයක් තමයි එයා සංදේශ ඉවරන තැන බැලුවා. ඒක තමයි මේකේ කතා කරන්න ඕන අපි. දැන් සංදේශාන්තය කියලා කියන්නේ මේක ගිහින් නවතින තැන අර කියපු විදියටම පණිවිඩේ ආවද කියන එක. අපි මේක උදාහරණයකට පැහැදිලි කරොත් පොඩි කාලේ අපි කරනවා සුංගාතිමිසුත් කරලා ඇති අපි අර රහසක් කියලා ඒ රහස අන්තිමට ඇහෙන්න කෙනාට කොහොමද යන්නේ කියන එකනේ. එතකොට සමහරට විකෘති වෙච්ච සංදේශයක් තමයි අන්තිමට එන්නේ. සීනි පැණි රහයි කිව්වොත් සමහරකට අන්තිමට යනකොට වෙන මොකක් හරි එකක් තමයි වචනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ යටිපෙළ ගත්තම ඒක තමයි මේ කතා කරලා තියෙන්නේ. කොයිතරම් දුරට මේකට එකතු වෙනවද, අඩු වෙනවද, විකෘති වෙනවද කියන දේ තමයි අවසානයේ මෙයාලා කතා කරලා තියෙන්නේ. ඒක තමයි ඔයාලට ගන්න තියෙන උදාහරණ. කියන්නේ අපේ සංදේශකරුවා අපේක්ෂා කරන විදිහටම සංදේශයේ ග්‍රාහකයට යනවද? ගියාද? ඒ ගියාද කියලාත් බලන්න ඕනේ. දැන් අපි ගත්තොත් ඇරිස්ටෝටල් ආකෘතියේ ග්‍රාහකයට ගියාද නැද්ද කියලා හොයන්නෙත් නැහැ. එයාට ඇතිවෙච්ච බලපෑම ගැන ප්‍රශ්නකුත් නැහැ. කතකේ එයාගේ වැඩේ කරලා යනවා. ලැස්වෙල් ආකෘතියද කියන්නේ මේ දෙන පණිවිඩය දුන්න පමණින්ම ග්‍රහණය කරගන්න නැතුව ඒ කියන බලපෑම තුල බලන්න මේ මොන වගේ දෙයක්ද මේ සිදු කෙරෙන්නේ කියලා. හැබැයි ක්ලෝඩ් ෂැනන් වොරන් වීවර් ගණිතමය පැත්තෙන් අර සමාජ විද්‍යාත්මක පැත්තෙන් බැහැර වෙලා ඉංජිනේරුමය පැත්තට ඇවිල්ලා යාලා බලනවා අර පටන් ගත්ත වැඩේ අවසානෙටම තියනවාද ඒ වැඩේ කෙරිලාද උනාද කියලා. ඒකට ඒ දෙකත් එක්ක තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. සංදේශයක පණිවිඩයක් තිබුණු පමණින් ඒක ගියේ නැත්තම් වැඩකුත් නැහැනේ. අන්න ඒක තමයි මෙයාලා මෙතනදී බලන්න උත්සාහ කරන්නේ. හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම ඔබතුමිය සඳහන් කරේ. දැන් මොකද මම අපි නිතරම දරුවොත් එක්ක මේ විෂය හදාරනකොට දරුවෝ අපිත් එක්ක ඉගෙන ගන්නකොට දරුවන්ට එන ප්‍රශ්න තමයි ඕවා කොහොමද දැන් මේක ආකෘතියක් තියෙනවා ඒක ප්‍රායෝගික தත්ත්වය මොකක්ද කියන එක අපෙන් නිතරම අහන ප්‍රශ්න නිසා දැන් අපි මේ ආකෘතිවල අපි හතරවෙනි ආකෘතිය විදිහට ඉගෙන ගන්නවා ඔස්කුට් ෂාම් ආකෘතිය. මේක ටිකක් වෙනස් ආකෘතියක්. දැන් අර රේඛී ඔබතුමිය කලින්ම සඳහන් කළ ආකෘති වර්ග දෙකක් තියෙනවා රේඛී ආකෘතිය සහ රේඛී නොවන. දැන් මේ රේඛී නොවන පළවෙනි ආකෘතිය විදිහට උසස් පෙළ දරුවන්ට මේ විෂය නිර්දේශය හම්බෙන්නේ මේ ඔස්ගුඩ් ශ්‍රාම් ආකෘතිය. මොකක්ද මේක විශේෂත්වය සහ මම දකිනවා මේක ටිකක් ප්‍රශ්න පත්‍රවල වැඩි වශයෙන් ප්‍රශ්න විදිහට අහන ප්‍රශ්නයක්. ඔව් ඒ කියන්නේ ඒක ඇත්තටම වැඩි වශයෙන් අහන්නේ ඔබට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දේ. මොකද අපි රේඛීය ආකෘති ගත්තම එක පැත්තකට විතරයි යන්නේ. අනිත් පැත්තෙන් එන ප්‍රතිපෝෂණයක් ගැන
බැලුවේ නෑ. බාධක ගැන කතා කරා, පණිවිඩේ ගියාද බැලුවා මිසක අහන් ඉන්න කෙනාට මොකද උනේ කියලා හරියටම බැලුවේ නැහැ. ඔව්. එතකොට මේ රේඛීය නොවන ආකෘතිවල වෙන්නේ ද්විපාර්ශ්විකයි. දෙතුන් පැත්තකටම යන කාර්යයක් තියෙන. අද තියෙන sannivedana ලෝකයේ එහෙමයි. sannivedaka අපි කියන දේ මහගෙන ඉන්නේ නැහැ. දැන් ඉන්න ශිෂ්‍යයෝ වුණත් ගුරුවරයා කියන එකම අහගෙන ඉන්නේ නැහැ. ඒකට උත්තර දෙන ඒවාත් තියෙනවා, ප්‍රතිචාර දක්වනවා, ප්‍රතිපක්ෂ දේත් කියනවා ඉතින්. අනිවාර්යයෙන්. දැන් හරීම අපි කියන්නේ මේ ඉදිරිගාමී පරපුරක් ඉන්නේ. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. එහෙම කියන අය ඉන්නවා. අපි ගත්තොත් බණ දේශනාවක තුනත් ප්‍රශ්න අහන ශ්‍රාවකයෝ ඉන්නවා. ඉන්නවා. ඒවා පැහැදිලි කරගන්න උත්සාහ දරනවා. ඒක හොඳයි. ඉතින් අදහස් ප්‍රකාශ කිරීම හොඳයි. ශාමෝස් ගුඩ්ගේ කැප් ගත්තොත් විල්බර් ශාම් කියන්නේ sannivedanaye මූලාරම්භයේම ඉන්න පුද්ගලෙක්. මොකද ලෝකයේ ආරම්භ වුණේ අද උදේ නම් sannivedanaye ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ වුණා කියලා ඒතරම් මේක වටිනාකමක් ගෙනෙන පුද්ගලෙක්. sannivedanaye කියන්නේ අපේ සමස්ත ජීවන පැවැත්මේ පදනම ලෙස. එතකොට ඒ දෙන්නම සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයෙන් අපි කලින් කතා කරපු එක දේශපාලන විද්‍යාව සහ ප්‍රචාරණ විදිහට, අනිත් එක ගණිතමය සහ ඉංජිනේරු විදිහට. මම හිතන්නේ මේක තමයි අපේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් සමාජය ගැන කියවෙන හොඳම ආකෘතිය. ශාමුස්ගුඩ් ආකෘතිය තුල සංදේශය නවතින්නේ නැහැ. ඒ සංදේශය ග්‍රාහකයා ළඟට ගිහිල්ලා එයා කියන්නේ මෙතනදී ග්‍රාහකයා නිෂ්ක්‍රීය නැහැ. සංදේශකරුවා වගේම සංදේශය සඳහා ප්‍රබල බලපෑමක් කරන්නේ කෙනෙක් ග්‍රාහකයා. ඒක වටේම යන එකක් තමයි මෙතනදී කියවෙන්නේ. ඒ කියන්නේ සංදේශයේ හුදු සංදේශයක් විදිහට තියෙන්නේ නැහැ. ඒක පවතින නම් ග්‍රාහකයාගේ සක්‍රීය සහභාගීත්වය අවශ්‍ය වෙනවා. එතකොට මේක ගත්තම අද වෙනකොට රූපවාහිනී වැඩසටහන් වල, ගුවන්විදුලි වැඩසටහන් වල අපි කියන්නේ ලයිව් ප්‍රෝග්‍රෑම්, මෝර්නින් ෂෝ වල දකින්න පුළුවන්. දේශපාලන වැඩසටහන් වල ඉතාම හොඳින් දකින්න පුළුවන්. මොකද දේශපාලන වැඩසටහනේ ප්‍රශ්න අසන්න ඔබතුමිය නම් මම නම් එතන උත්තර දෙන කෙනා මගේ උත්තරේ තමයි එතන ප්‍රබල. ඒ කියන්නේ දේශපාලන විදිහට දේශපාලන සාකච්ඡාවක මම දෙන පිළිතුරත් එක්ක ඔබට නැවත ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. මේක චක්‍රීය ආකාරයට යන්නේ නවතින්නේ නැහැ. මම පිළිතුරු දීමෙන් බැහැරුණොත් ඒ වැඩසටහන එතනින් එහාට ගෙනියන්නත් බෑ. මොකද වැඩසටහනට අද එන්නේ මම මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ විදිහට වැඩසටහන ඕන තරම් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අහලා ඊළඟ ප්‍රශ්නෙට උත්තරෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. මේ සාකච්ඡාව වුණත් ඒ විදිහට යන ඔබතුමිය අහන ප්‍රශ්නකත් එක්ක ජීවිතයට sannivedanaye ආකෘතිය හරහා මම ඉදිරිපත් කරන එකට ඔබතුමිය අඩු වැඩි එකතු කරනවා, මත් අඩු වැඩි එකතු කරනවා. අපි මේක කිසියම් සභාව ඉදිරියේ ඉදිරිපත් කරොත් එයාලත් අපිට යම් කිසි දේවල් එකතු කරනවා, අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් මේකෙදි දෙන්නගේම කාර්යය ඉතා වැදගත්. sannivedakaට තමන්ගේ පණිවිඩය කිව්වා වගේ ඇරිස්ටෝටල් ආකෘතියේ කතකයා කියලා ගියා වගේ නවතින්න බෑ. අනිවාර්යෙන් ග්‍රාහකයා කියන්නේ මොකද්ද කියලා පියවි සිහියෙන් එළඹ සිහියෙන් අහගෙන ඉඳලා ඒකට ප්‍රතිචාර දක්වන එක sannivedakayaගෙත් වගකීම. මොකද එයා ප්‍රතිචාර අපි හිතන්නේ රිසීවර්ගෙන් තමයි ෆීඩ්බැක් එක එන්නේ කියලා. නෑ, මෙහෙම නෑ. මෙතන රිසීවර්ත් sannivedakaෙක් වෙනවා. ඉතින් රූපවාහිනී වැඩසටහන් වල සාකච්ඡාමය වැඩසටහන් ඒ වගේම තමයි අපි ඔය දකිනවා මේ චාට් ෂෝ කියලා තියෙනවා. මේ ගීත ඉල්ලීම් වැඩසටහන්. ඊට පස්සේ නළු නිලියන් ගෙනේන තරු වැඩසටහන්. ඒ වගේම තියෙනවා ගේම් ෂෝ කියලා කොටසක්. ඔය දවල් 11ට වගේ ඒ කියන්නේ ගේම් ෂෝ වලක් තියෙනවා. ඒ කියන්නේ ගේම් එකට එන කෙනා කොහොමද මේක ප්ලේ කරන්නේ? ඒකට කොයි විදිහටද අපි එකතු වෙන්නේ? දැන් උදාහරණයකට ගත්තම අපි දකිනවා මං හිතනවා මේ මොහොතේ මං ඒ නම් වැඩසටහන කිව්වත් කමක් නැහැ. මොකද ඒක දැනුම උරගා බලන අවස්ථාවක්. පෙන්ටතලන් වගේ වැඩසටහන්, ලක්ෂපති වැඩසටහන් වල ග්‍රාහකයා උත්තර දීමෙන් ඊළඟ ටික යන්නේ. sannivedakaයා ප්‍රශ්න අහනවා. එයාට නියමිත කාලයක් දුන්නම එයා උත්තර දෙනවා. අපිත් ගෙදර ඉඳලා උත්තර දෙනවා. අපිත් නිකන් ඉන්නේ නැහැ නේ. අපිත් ඒකට පිළිතුරු දෙනවා. ඒ පිළිතුර හරිද බලනවා. මේ අපි හැමෝම මනෝමෙන් හරි ගෙදර ඉඳලත් අපි එකතු වෙනවා. ඉතින් අපි හැමෝම මේකට බද්ධ වෙලා ඉන්නේ. ඒ නිසා ඒවා ජනප්‍රියයි. දැන් ඔය සමහර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් තියෙනවානේ. ග්‍රාහකයා උත්තර දෙන ගමන් අපිත් ඒකට එකතු වෙලා අපිත් උත්තර දෙනවා. එතකොට ඒ නිසා ශාමෝස්ගුඩ් ආකෘතිය උදාහරණ සහිතව හොඳින් පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නයක් සහ ඒක අපේ දෛනික ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද දැන් ඉන්න ජෙනරේෂන් දරුවෝ හොඳක් නරකක් හොඳක් කිව්වත් දැන් මම මවක් විදිහට මගේ දරුවට දෙයක් වම එයාලා පෙරලා ඒක ප්‍රශ්න කරන දරුවෝ ඉන්නවා. පෙරලා ඒකට යහපත් වගේම අයහපත් ප්‍රතිචාර දක්වන පිරිසකුත් ඉන්නවා. එහෙම නිෂ්ක්‍රීය දරුවෝ දැන් නැහැ. එයාලත් දැනුමෙන් සන්නද්ධ ලෝකේ කියවනවා. ඒක ඒ නිසා අපිට දෛනිකව ඔබේ දෛනික ක්‍රියාකාරකම් තුලිනුත් හැමතැනදීම දකින්න පුළුවන් එකක් තමයි ශ්‍රාමෝස්ගුඩ්
ආකෘති විශේෂයෙන්ම ආකේතකරය අර්ථ නිරූපණ විකේතකරය ගත්තම දෙපැත්තටම ඔයාලට මතක ඇති ඒක රූප සටහන් දෙකක් රූප එක සටහන. බෝල එක තියෙන. ඉතින් මේක චක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කියන එක මතක තියාගත්තා නම් හරි. ඔව්. ඒ කියන්නේ සංනිවේදකයා වගේම ග්‍රාහකයාත් මේ ආකෘතිය තුළ ඉතාම ඉතාම වැදගත්. වැදගත්. ඔව්. මෙතෙන් කලින් කතා කරපු ඒ වගේ ග්‍රාහකයා හිටියේ පණිවිඩය ගන්න විතරයි. ගන්න ගත්තද විතරයි. නැත්තද කියලා බැලුවෙත් නැහැ. නැහැ. මෙතන යා නැතුව මේ වැඩේ ඉස්සරහට යන්න යන්න බැහැ. බැහැ. එයා අනිවාර්යෙන්ම ඉතාම වැදගත් කෙනෙක්. එතකොට මේ ආකෘතිය අපි මාධ්‍ය ඔස්සේ දැන් පත්තර ගන්නකෝ. පත්තර අපි ගත්තොත් අපි ලේඛ ආයතනය ගමුකෝ රජයේ මුද්‍ර අපි සිළුමිණ පත්තරේ දවසට සතියට ලක්ෂයක් ප්‍රින්ට් කරලා ඒක ගත්තේ නැත්නම් ග්‍රාහකයා. ඔව්. එතකොට ඒක ඊළඟ සතියේ ඒ තරම් මුද්‍රණය කිරීම වැදගත් වැදගත් වෙනවද? නැහැ. ඒ වගේම ඔබ දකිනවා මාධ්‍ය ආයතන රේටින්ග්ස් තියෙනවා. හ්ම්. අපි තමයි 1, අපි තමයි නම්බර් 1, අපි තමයි හොඳටම රේටින්ග්ස් කොහෙන්ද මේ ගන්න? ඒකෙන් තමයි යාළගේ ඊළඟ වැඩසටහන හැදෙන්නේ. මොකද යාළගේ වැදගත්ම කෙනා දැන් නිෂ්පාදන ආයතනයක වැදගත්ම කෙනා පාරිභෝගිකයා. වෙළෙන් දැන්වීමක වැදගත්ම කෙනා පාරිභෝගික ග්‍රාහකයා. හ්ම්. එතකොට මාධ්‍ය ආයතනයක වැදගත්ම කෙනා ග්‍රාහකයා. එයා ඇක්ටිව්ලි අපි කියන්නේ සක්‍රීය ග්‍රාහකෙක් වුණොත් තමයි ඒ නාලිකාවේ වැඩසටහන ඉදිරියට යන්නේ. එයාලට වැඩිපුර ඇඩ්වර්ටයිස්මන්ට් හම්බෙන්නේ ග්‍රාහක ප්‍රතිචාරය වැඩි නම්. ඒ නිසා මෙතනදී sannivedakayaටත් වඩා වැදගත් වෙන්නේ මූල්‍යමය පැත්තෙන් ග්‍රාහකයා. ඒක පැහැදිලි කිරීම සඳහා හොඳ ආකෘතියක්. ඒ වගේම ඔයාලා හැමෝම සමාජ මාධ්‍ය පරිහරණය කරනවා. සමාජ මාධ්‍ය තුළ අපි හැමෝම පුරවැසි මාධ්‍යකරණය යෙදෙනවා. අපි කියනවා සිටිසන් ජර්නලිසම්. එතකොට මේ සාමොස්ගුඩ් ආකෘතියෙන් තමයි අපි මේ සිටිසන් ජර්නලිසම් එකේ ඉන්නේ. ඔව්. එතන වෘත්තීය මාධ්‍යවේදී නැහැනේ. දැන් එතන ඉන්නේ අපි හැමෝම විටක මාධ්‍යවේදියෙක්, විටක ග්‍රාහකයෙක්. උදාහරණයකට සුගන්ධි මිස් දානවා නම් ලස්සන ෆොටෝ එකක්. මම ඒකට ලයික් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, කැමති නම් ෂෙයා කරන්න පුළුවන්. හ්ම්. ඒ තැනදී මම ඔබේ ග්‍රාහකයා වෙනවා. ඔබ පෙරලා මට ප්‍රතිචාර දක්වනකොට මම sannivedaka වෙලා ඔබ ග්‍රාහකයා ග්‍රාහකයා වෙනවා. බවට පත් වෙනවා. ඉතින් අපි දකිනවා සමහර සමාජ මාධ්‍ය පෝස්ට් වල පෝස්ට් එක දාපු කෙනාටත් වඩා විශාල ග්‍රාහක පිරිසක් sannivedaka ග්‍රාහක භූමිකාව එකතු කරමින් අතිවිශාල කමෙන්ට් ප්‍රමාණයක් කෙනෙක් අතර හොමාරු හුවමාරු කරගන්න. කරගන්න. ඒකට හොඳම විදිහට මේ ආකෘතිය පැහැදිලි කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දරුවන්ට දැන් මේක ජනමාධ්‍යයේ වගේම සමාජ මාධ්‍ය තුලත් උදාහරණ සහිතව ලියන්න පුළුවන් මේ ආකෘතියක්. අනිවාර්යෙන්ම දැන් අද වෙනකොට අර මං කිව්වේ මැසිෆිකේෂන් කියන එක නැහැ. දැන් ඉන්නේ පරපුර භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය. ඒක අපි සමාජ පිළිගන්න මාධ්‍ය, වෙනවා. ඔව්. එතකොට මේ සමාජ මාධ්‍ය තුල තමයි දැන් ටෙලිකට් විදිහට ටෙලි නාට්‍ය ජනප්‍රිය කරන්නේ. ඊටාම මේ දවස්වල හරි ජනප්‍රියයි ක්‍රිකට් මැච් ටික යනවනේ. මේක ඇත්තටම ටීවී එකේ නෙමෙයි බලන්නේ. වැඩිපුර පිරිසක් දැන් YouTube එක හරහා තමයි නරඹන්නේ. කෝටියකට අධික පිරිසක් එකතු වෙනවා. සමහර අය ටීවී එකේ යන වැඩසටහන ලයිව් දෙනවා YouTube එකකින්. තමන්ම කමෙන්ට්‍රීස් කරලා. දැන් එක පැත්තකින් ගත්තම TikTok මාධ්‍ය ගන්නකෝ. ඒකේ නළු නිළියම වෙච්ච පිරිස සෑහෙන්න ඉන්නවා. අනිවාර්යයෙන්. විවිධ දේ තමන්ට කැමති නිදහසක මේ අතත්්‍ය අවකාශයේ සයිබ අවකාශයේ අතත්්‍ය මූලාශ්‍රස්සේ කැමති විදිහට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමා නැහැ. ඒ හැමතැනදීම භාවිත කරනවා. ඒකෙදී තමන්ට අර ලයික්ස් වැඩි නම්, සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි නම් නේද? අපි කියන්නේ රීච් වුණොත් තමයි ඒක ඉදිරියට යන්නේ. ඒ නිසා මම පණිවිඩයක් YouTube මාධ්‍යයේ දැම්මත් මට ග්‍රාහකයෝ ටික නැත්තම් වැඩක් නෑ. ඒ නිසා තමයි බෙල් අයිකන් ක්ලික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අර ක්‍රියාකාරී පිරිස එකතු කරගන්න උත්සාහ කරන්න. එතකොට ඇත්තටම සමාජ මාධ්‍ය තුල අර නිදහස අසීමිතයි. ඒ නිදහස පාලනය කරන්න කිසිම නීති පද්ධතියක් නැද්ද ලංකාවේ? නෑ ඒ ගැන දැන් ඇත්තටම සමාජ මාධ්‍ය නියාමනයක්නේ කෙරෙන්න වෙන්නේ අපිට. නියාමනයක්. මොකද අදහස් ප්‍රකාශ කිරීම අපේ මූලික අයිතිවාසිකම්. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි ව්‍යවස්ථාවෙන් අපිට දීපු අයිතියක්. එතකොට ඒකට එරෙහි වුන් නිසා තමයි 2024 ගෙනාව 2024 අංක 9 දන මාර්ගගත ආරක්ෂණ පනත හරිම ආందోලනාත්මක වුණා. අපේ භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය නවත්තනවා කියලා. ඇත්තට මේ පනත ගැඹුරින් ගියාම නීතිඥවරයෙක් විදිහට මම සමහර වැඩසටහන්වලදීත් කියනවා ඒක තියෙන්නේ අපේ ආරක්ෂාවට. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ අපි පණිවිඩයක් සමාජගත කරාම සයිබර් අවකාශයට මුදා හැරියම අපේ පණිවිඩයේ තියෙන ආරක්ෂාව පුද්ගලිකත්වය රකින්න තියෙන්නේ. නමුත් අපි ඒක අර වැරදියට වටහා ගැනීම තුල තියෙන්නේ. ඉතින් අපි හැම වෙලෙම බලන්න ඕනේ සුගන්ධි මිස් පණිවිඩයක අයිතිකරු අපි. ඔව්. අපේ තොරතුරු අපේ අයිතියක්. ඒක අපි රැක ගන්න ඕනේ. එතකොට ඒ සඳහාත් නීතියක් තියෙනවා 2022 අංක 9 දන්න පුද්ගලික දත්ත ආරක්ෂණ පනත. එකම දේ අර අපි කියන ඒ වචනේ අර වල්බూరు නිදහසක් නිකන් අර වඳුරට දැලිපිහ හම්බුණා වගේ ඇතැම් පිරිස් වැඩිහිටියන් දරුවන් හැමෝම සමාජ මාධ්‍ය පරිහරණය කරන්න ගිහින් ඔබේ පෞද්ගලික තොරතුරු සමාජයට මුදා හැරලා අපි දකිනවා අවසානයේ සීදී හානි කර ගැනීම දන බරපතල කාරණේ දක්වා යන්න වෙනවා මේ අසීමිත නිදහස
අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්න ගියාම. ඔව් අර සැරයටිය කරකවන්න පුළුවන් හැබැයි අනිත් කෙනාගේ නාස් නහයේ ගෑවෙන්න බෑ බෑ කියලා කියනවනේ. කතාවක් තියෙනවනේ. ඉතින් ඒක තමයි මේ අර මම ඉතින් අර ආකෘති වලටම අදාළ නැති වුණත් මොකද මේක හරි ප්‍රායෝගික විෂයක්ද විෂයක්. සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය. මේ විෂය තුල ඔබ ලියන්න ඕනේ අන්න ඒ විදිහට හොඳ ඒ අත්හදා බැලීමක්. ඒ වගේම හොඳ කියවීමක් ඔබ සතු විය යුතුයි මේ මාධ්‍ය ගැන උදාහරණ. පවතින වර්තමානය ගැන හොඳ කියවීමක් දරුවනිය තියෙන්නට ඕනේ. අර ඔබ සමහර විට හිතනවා නම් සිලබස් එකේ තියෙන වචන ටික කටපාඩම් කරලා ගිහිල්ලා ලියන්න පුළුවන් විෂයක් නෙමෙයි. දරුවෝ ගොඩක් වෙලාවට අපෙන් අහනවා ඇයි මේ අපි කොච්චර පාඩම් කළත් අපිට මේකට සමහර වෙලාවට හොඳම සාමාර්ථයක් විශිෂ්ටම සාමාර්ථය ගන්න බැරි වුණේ ඇයි කියලා. ඔබට සමහර විට අර කියන සමාජීය කියවීම කියන කාරණේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සමාජීය කියවීම ගන්න ජනමාධ්‍ය පරිහරණය කරන්නම ඕනේ නැහැ. ඒ අත්දැකීම තමන්ගේ වෙන්න ඕනෙත් නැහැ. ඔබ ඕන තරම් සෝෂල් මීඩියා Instagram වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්, Facebook, WhatsApp මේ ඕනම එකක සැරිසරනකොට ඔබට අත්දැකීම් එකතු වෙනවා. ඉතින් ඔබ උසස් පෙළ දරුවා බුද්ධිමත් දරුවෙක් මේ විභාගෙන් පස්සේ ඔබ එන්නේ විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ බුද්ධිමත්ම දරුවන් පිරිසට අධ්‍යාපනය දෙන නිදහස් චින්තනයේ ඥාන ගවේෂණය කරන තැන. ඔබේ බුද්ධිමය වපසරිය බොහොම නිදහසේ ගොඩ නැගෙන තැනක්. ඒ නිසා අපි ඒ ලෙවල් පේපර් එකෙනුත් බලන්නේ එවැනි තැනකට සුදුසු දරුවෙක් අවබෝධාත්මක කොහොමද එන්නේ කියලා. ඉතින් විචාරශීලීත්වය. විචාරශීලී දරුවෙක්. එතකොට ආකෘතිය විතරක් රූප සටහනක් ලස්සනට ඉරිදීතිය එහෙම ඇඳලා කාලය අරගෙන අර විචාරශීලී විශ්ලේෂණාත්මක ලියන්න ඉඩ වෙලාව නැති වෙනවට වඩා හොඳයි. ඉතා වේගෙන් ආකෘතිය මූලිකාංග ගැන පැහැදිලි කරලා මේක සමාජයට එකතු කරමින් ලියන්න. එතකොට ඔබට මුළු ලකුණට පූර්ණ ලකුණකට යන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්. ආකෘති ප්‍රශ්නය කියන්නේ සමහර දරුවෝ ආස නැහැ ලකුණු හම්බෙන්නේ නැති නිසා. සමහර අය ආකෘති 3-4ම ඒ වෙලෙට කලබලයට පටලගෙන සමහරට ලැස්වෙල් ආකෘතිය ඕස්ගුඩ් ආකෘතියට ලියනවා. ක්ලෝඩ් ෂැනන් වොරන් මියගේ තියෙන දේවල් පැටල ගන්නවා. එතකොට ඔක්කොම අපහසු වෙනවා. හැබැයි දරුවනේ හරියටම උත්තරේ ලියුවොත් පූර්ණ ලකුණකට යන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ආකෘති ප්‍රශ්නය. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හොඳට ඔබට පිළිතුරු ලියලා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රය තුල සංසන්දනය කරන්නට එනවා. ඒ කියන්නේ ශ්‍රාමොස් කුඩ ආකෘතිය සහ ෂැනුන් විවර ආකෘතිය අතර අතර තියෙන වෙනස. වෙනස්කම් හඳුනා ගන්නට ඒ ආකෘති අතර වෙනස්කම්. ඉතින් ඒක අර වෙන්ව ඉරි මැද ඉරක් ගහලා දෙපැත්තේ වෙන්වෙන්ව ලිව්වොත් ලකුණු හම්බෙනවද? නෑ එහෙම නේද? එහෙම ලියන ෆේවර්ස් අපිට හම්බ වෙනවා. සුන්ගන්ධි විශ්ටත් අත්දැකීම ඒක ඇති. අර උස සාමාන්‍ය පෙළ පන්තිය වගේ වහු ගහලා දෙපැත්ත ලියන එකක් නෙමෙයි අපි අහන්නේ. අපි අහන්නේ ශ්‍රාමොස් ගුඩ් ආකෘතිය සහ ලැස්වෙල් ආකෘතියට වෙනස නම් ඔබට පළවෙනිම ලියන්න පුළුවන් සංනිවේදන සංකීර්ණ ක්‍රියාවලිය මේක හඳුනා ගන්න ආකෘති තියෙන්නේ. මේකක් රේඛීය එකක් රේඛීය නොවන. රේඛීය කියවෙන්නේ මෙන්න මේකයි. ඒකේ ග්‍රාහකයා නිෂ්ක්‍රීයයි. හැබැයි රේඛීය නොවන ආකෘතිය ග්‍රාහකයා සක්‍රියයි. ඉතින් ශාමොස් ගුඩ් ආකෘතිය මෙන්න මෙහෙමයි මෙන්න මේක මෙහෙමයි. ඒ වෙලෙට අඩි රූල් තියලා පාට පැන්සල් අරන් ආකෘතිය ඇඳදින්න එපා. තියෙන පෑනෙන් දල සටහන ඇඳලා ඒක විස්තර කරන්න. පේලි දෙකක් ලියලා වගුව ලියලා මම හොඳට පේපර් එක ලිව්වා කියලා අවසානයේ ලකුණු ලැබුණ නැති වුණාම දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා හොඳින් විස්තර කරමින් එකිනෙක ලක්ෂණ මොකද අපි පේපර් එකේ අහන්නේ නැහැ ලක්ෂණ 10ක් විතර අපි අහන්නේ ලක්ෂණ 3ක් හෝ 4ක්. ඒක සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්න. උදාහරණ සහිතව. ඉතින් හොඳම උදාහරණ වලින් හොඳම ලක්ෂණ ටික විස්තර කරා නම් ඔබට පූර්ණ ලකුණු ලැබෙනවා. මොකද කිසිදු ගුරුවරයෙක් ලකුණු කපන්න නෙමෙයි ඉන්නේ. පුළුවන් තරම් ලකුණු දෙන්න. ලකුණු ඔබට වැඩි කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. දැන් මේ අවසන් වශයෙන් ඊටාම කෙටියෙන් අපි පැහැදිලි කරමු. අර දැන් මේ ආකෘති කිව්වහම දරුවෝ මේ ආකෘති හතරට අමතරව මේ හබ්බ ආකෘතිය පිළිබඳව පුංචි අදහසක් ගන්න කැමැත්තෙන් ඇති. අපි ඊටාම කෙටියෙන් අපේ කාල වේලාවත් අනුව අපි සඳහන් කරේ මොකක්ද මේ හබ්බ ආකෘතිය? ඔය කියන තරම් දරුවෝ මේක අමාරු ආකෘතියක් නෙමෙයි. සමහර වෙලාවට දරුවෝ මේකේ තියෙන අර රූප සටහනට තමයි ටිකක් බියක් දක්වන්නේ. ඒ කියන්නේ මේ ආකෘතිය දරුවනේ ආකෘති පාඩමේ නෑ. මේක තියෙන්නේ ජනසන්නිවේදන පාඩමත් එක්කම තමයි තියෙන්නේ. ජනසන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ එකතු වෙච්ච ආකෘතියක් ප්‍රධාන පුද්ගලයන් 3 දෙනෙක්ගේ මුල් අකුරු එකතු කරලා හබ්බ ආකෘතිය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ ජනසන්නිවේදනය එක තැනකින් ආරම්භ වෙලා ප්‍රතිපෝෂණයේ විදිහට ගිහිල්ලා ආපහු හැරියන එක තමයි මෙතන කියන්නේ. එතකොට ඔයාලගේ හිතේ යම්කිසි බියක් එන්නේ අර රවුන්ඩ් වගේ මේ රූපය තියෙන හින්දා. එතකොට මේකේ ඉන්නේ sannivedakaya ඉන්නවා, දොරටු පාලකයෝ කියන විශේෂිත පිරිස ඉන්නවා, නියාමකයෝ, ග්‍රාහක ශේෂ්ත්‍ර බලපෑම් ඔක්කොම තියෙනවා. එකම දේ බලන දරුවනේ දැන් ඒ ඔයාලා ළඟ ඒ ටීචර් ගුරු කියලා දුන්න රූප සටහන නැති ටීචර්ස් ගයිඩ් එක වැඩිපුර තියෙන දැන් ළමයි ළඟනේ. ඒ නිසා බලන්න පිටු අංක 33 රූප සටහන හොඳින් බලන්න. ප්‍රතිපෝෂණය සහ මාධ්‍ය විස්තරණ අතර තමයි මේ අන්තර්ගතය තියෙන්නේ. මම මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා ආකෘතිය වඩා සක්‍රිය කරගන්න පුළුවන් අන්තර්ගතයෙන් කියලා. ආකෘතිය ඇතුලේ තියෙන දේ ආකෘතිය කියන්නේ ඒකේ තියෙන ස්කෙච් එක විතරයි. මේකේ කියන විශේෂත්වය තමයි මේක අන්තර්ගතය ගැන කතා කරන්නේ.
එතකොට සුගන්ධි මිස් මේකේ හැම වෙලේම කියන්නේ අන්තර්ගතය sannivedakayට වෙනස් කරන්නත් පුළුවන්. අපි දෙන කෝඩින් වලින් වෙනස් වෙන්නත් පුළුවන්. භාෂාව වෙන්න පුළුවන්. විවිධ සංස්කෘතික කාරණා මත වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට සුදු පහයට ගත්තම ශ්‍රී ලාංකික බෞද්ධ අපි මල ගෙදරටත් අඳින්නේ සුදු, මගුල් ගෙදරටත් මනමාලි අඳින්නේ මන්මාලින්ද සුදු. සුදු. බණ පින්කම් වලටත් අපි සුදු වලට මුල් තැන දෙනවා. හැබැයි අනෙකුත් ආගම් වල අනෙකුත් රටවල ඒ කලර් කෝඩ් එක වෙනස් වෙනවා. හ්ම්. එතකොට ඒ කේත යනු ඔන්න පණිවිඩයේ අර්ථය වෙනස් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් දොරටු පාලකයෝ ඉන්නවා. ඔබ දන්නවනේ ඕනම පණිවිඩයක් වෙනස් කරන එකතු කරන අය ඉන්නවා. ජනමාධ්‍ය අරමුණු මත සංදේශය වෙනස් කරනවා. ඔයාලා දකිනවා මේ දවස්වල එක එක channels තම තමන්ට ඕන විදියට පණිවිඩ වෙනස් කරනවා. එතකොට ග්‍රාහක ශේෂ්ත්‍රත් වෙනස්. සමහර අය තමන් කැමති දේශපාලන පක්ෂයට තියෙන දේවල් වලට හොඳ ලියනවා. කොච්චර හොඳ දෙයක් තිබ්බත් තමන්ගේ දේශපාලකයට අකමැති නම් වැරදි ලියනවා. ඉතින් ඔය විදිහට අනිවාර්යෙන්. බලපෑම් එනවා. ඉතින් මේක නවතින්නේ නැහැ. ඉතින් මේක හොඳම දේ තමයි සමාජ මාධ්‍ය පැහැදිලි කරන්නත් ඉතාම හොඳ දෙයක්. එකපාරක් ග්‍රාහකයක් වෙන කෙනා අනිත් කෙනා වේදී sannivedakaya වෙන අතර දෝලණය වෙන ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන භූමිකාව ඉතා හොඳින් මේ රවුම් අතරේ ගන්න පුළුවන්. ඉතින් සැබෑ තොරතුරට වඩා මාධ්‍ය විකෘති කිරීමක් අපි කියනවනේ media is a manipulation මාධ්‍ය විසින් සංදේශ නිර්මාණය කරනවා. හ්ම්. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුණම ඒ මාධ්‍යයට කැමති විදිහට තමයි ඒකේ වොයිස් ක්ලිප් එඩිට් කරලා ගන්නෙ. සමහර නිවුස් වල අපි හිතන්නේ නැති කොට සමහර මාධ්‍ය නාලිකා ඉස්මතු කරලා ඉස්මතු ගන්නවා. කරනවා. සමහරවිට සමාජයේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ මාධ්‍ය විසින්. මාධ්‍ය. අන්න ඒකට හොඳම ආකෘතියක් තමයි මේ හබ් ආකෘතිය. හබ්බාකෘතිය. මං හිතන්නේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් අපේ දරුවන්ට අපිව අහගෙන ඉන්න ජීවිතේට sannivedanayට ආදරය කළ දරුවන්ට ලැබුණා කියලා විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම ඔබතුමී ඉතාමත් වේගෙන් මහන්සියක් දැනනවත් ඇති නොනවත්වාම සඳහන් කළා. ඉතින් බෙහෙම ස්තුතියි. ඇත්තටම ස්තුතිය කියන්නේ පින සතුටක් ලැබෙනවා. ඒ සතුට තුළින් ඔබතුමියට මේ ලබා දෙන දරුවන්ට මේ ලබා දෙන දේ තුළින් ඉතින් පින ලැබෙනවා කියලාත් මම කියන්න කැමතියි. ඉතින් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියනි බොහොම ස්තුතියි අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක අපිට අද දවසට මේ වැඩසටහන නිම කරන්න සිද්ධ වෙනවා. නමුත් මම කැමතියි ඉස්සරහටත් අපි මේ වගේ මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ වැඩසටහනට පැමිණුනේ ශ්‍රී පාලි මණ්ඩපයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ කලණි ඉරෝෂා ධර්මසිරි මහත්මිය. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමියටත් ඇල්ෆා යුරේඩ් ගුණාලිකාවටත් නාලිකාවට. බොහොමත්ම ස්තුතියි ආරාධනය කරාට. ඉතින් උසස් පෙළ විභාගයට තව මාස කිහිපයකින් මුහුණ දෙන ඔබ සියලුම දුවා දරුවන්ට ජය සතුට ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්න. අනිවාර්යයෙන්ම මේ හැම දෙයක්ම ඔබේ ජීවිතේට එක්කාසු කරගන්න ප්‍රායෝගිකව මාධ්‍ය කියන දේ අත්විඳින්න. ඉතින් මේ මාධ්‍ය කියන විෂය sannivedana හා මාධ්‍ය කියන විෂය දරුවනි අනිවාර්යයෙන්ම ප්‍රායෝගික විෂයක්. උදාහරණ සහිතව නිදසුන් සහිතව ඔබ ඔබේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න කියලා මම නැවත මතක් කරනවා. ඉතින් අපි නැවත දවසක මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.